කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මම මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ අපිට හම්බුන නිවාඩුව අපි ගත කරේ කොහොමද කියලා. ඉතින් ළමයි අපි අපේ නිවාඩුව ගත කරන්න ගියා පුංචි ගමන. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහදී අපි බලමු අපි ගියේ කොහෙද? අපි මොනවද කරේ කියලා. ඉතින් ළමයි අපි ගියේ අපේ පුංචි බෝනික්කිගේ ලොකු අම්මා බලන්න. ඉතින් මේ පේනානේ අපේ පුංචි බෝනික්කි බඩුත් උස්සගෙන ලොකු අම්මා බලන්න යන විදිහ. ඉතින් මේ ඉන්නේ අපේ පුංචි බෝනික්කිගේ ලොකු අම්මයි මහප්පයි. පේනවානේ අපේ බෝනික්කව පිළිගන්න විදිහ. ඉතින් ළමයි අපේ අක්කා අපිට අද දවල්ට කන්න හදලා තිබුණේ මාළු ඇඹුල් තියල් එක්ක පරිප්පුයි පපඩනුයි බතුයි. ඉතින් අපි ඉක්මනට හොෂ් එකක් දාගෙන දවල්ට බත් ටිකක් කෑවා. මේ පේනවනේ ඉතින් ලොකු අම්මගේ තියෙන ආදරේ ගියපු වෙලේ ඉඳන් ලොකු අම්මා කලේ අපේ පුංචි බෝනික්ට කවන එකම තමයි ඉතින්. ඉතින් ළමයි බත් කෑවට පස්සේ මෙන්න මේ විදිහේ චොක්ලට් අයිස්ක්‍රීමුත් අපිට හම්බුණා. ඉතින් අපි ඒකත් කෑවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ අක්කෝයි අපේ හස්බන්ඩ්ට පැණි පොප්කෝන් හදලා දුන්නා. ඉතින් මං කන්නේ ඉතින් ලුණු පොප්කෝන්. ඉතින් ළමයි ඔයාලටත් මෙන්න මේ වගේ රසම රස ලුණු පොප්කෝනුයි පැණි පොප්කෝනුයි ගන්න ඕනේ නම් අපේ අක්කගේ Facebook page එක දිනවා සඳුන් ක්‍රාෆ්ට් ප්‍රොඩක්ට්ස්. ඉක්මනටම ගිහින් මැසේජ් එකක් දාන්න. ඉතින් ළමයි ඊට පස්සේ අපි මෙන්න මේ වගේ කිරිතේකකුත් එක්ක මේ වගේ රසම රස කේක් කෑල්ලකුත් කාලා අපි කට්ටියම ගියා රැට කන්න කෑම අරන් එන්න. ඉතින් මේ දා හොඳටම වහිනවා. ඉතින් මේ වැස්සත් එක්කම තමයි ඉතින් අපි රැට කන්න කෑම ගේන්න යන්නේ. අපි කට්ටියම ගියේ මෙන්න මේ ගිම්හාන රෙස්ටුරන්ට් කියන කෑම කඩේට. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත කෑම එක. මේක ඇවිල්ලා සීෆුඩ් ලාර්ජ් රයිස් එකක්. ඉතින් මේකේ පෙනුම වගේම රසත් හොඳට තිබුණා. මේ තියෙන ළමයි අපේ හස්බන්ඩ් ගත්ත චිකන් චීස් කොත්තු එක. ඉතින් මේක නම් ගත්තේ වෙන කඩේකින්. හැබැයි මේකේ රසත් හොඳට තිබුණා. තව ටිකක් චීස් ඇඩ් වුණා නම් හොඳයි කියලා අපිට හිතුණා. එතකොට මේ තියෙන ළමයි අපේ අයියා ගත්ත පෝක් රයිස් එක. ඉතින් මේකෙත් පෙනුම වගේම රහත් හොඳට තිබුණා. ඉතින් මේක ගත්තෙත් මං ගත්ත කෑම කඩෙම තමයි ගිම්හාන රෙස්ටුරන්ට් එකකින්. මේ තියෙන්නේ අපේ අක්කා ගත්ත ස්මෝල් සීෆුඩ් රයිස් එක. ඉතින් මේක ගත්තෙත් ගිම්හාන රෙස්ටුරන්ට් එකෙන්මයි. ඉතින් මේකෙත් පෙන්ම වගේම රසත් හොඳට තිබුණා. ඊට පස්සේ අපි කාලා බන මේ වගේ ස්පයිඩ් එකකුත් අරගෙනම ආවා. ඔන්න ඉතින් මගේ ගානේ බලන් ඉන්න ඔයාලටත් පුංචි කටක්. මේ තියෙන ළමයි උදේට හම්බෙච්ච කිරිතේක. ඊට පස්සේ අපේ අක්කා චීස් පැස්ට් හදලා තිබුණා. දවල්ට කන්න බෝංචි වෙලා මස් වේලා පපඩම් තමයි තිබුණේ. මේ තියෙන්නේ හවසට කාපු කාබරංකා කේකුයි කෙසෙල් ගෙඩි එක්ක කිරිතේකකුත් තව හවසට බොන්න හම්බ වුණා. ඉතින් ළමයි මගේ රෑ කෑම එකේ තිබුණේ අපේ අක්කා බැදලා දීපු බිත්තරයි සොසේජ්සුයි එක්ක බෝංචි මසුයි බතුයි. ඉතින් මේ ඉන්නේ අපේ පුංචි බෝනික්කේ එයාගේ ලොකු අම්මයි. පේනවනේ ඉතින් අපේ පුංචි බෝනික්කි. එයාට ඉතින් ෆොටෝ ගහනවා කිව්වොත් එන්න මුකුත් ඕනේ නැහැ. ලස්සනට හැඩට ඉන්නවා. මේ ඉන්නේ බෝනික්කිත් එක්ක අපි හතර දෙනා. අපි දැන් මේ ගෙදර ඉන්න තමයි හදන්නේ. අපේ ආච්චිත් ඉන්නවා පිටිපස්සෙන්. ඉතින් ළමයි අපි තවත් ලස්සන දවසකින් ඔයාලා හම්බ වෙන්න එනකම් පරිස්සමින් ඉන්න ඕනේ හොඳේ. බයි බයි.